අතන මම හිතන්නේ අපි ක්‍රීඩාව වෙනුවෙන් මොකද ක්‍රීඩාව දියුණු කරන්න නම් ක්‍රීඩාවට නියැලෙන්න නම් අපිට යම්කිසි අවම මට්ටමේ හෝ පහසුකම් ටිකක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ අවම පහසුකම්වත් තියෙනවා නම් තමයි අපිට අපේ දුවලා පුතාලගේ දක්ෂතා හඳුනගෙන අපිට රටක් හැටියටත් ජාතියක් හැටියටත් ජාත්‍යන්තරේ ජය ගන්න හෝ එහෙම නැත්නම් මේ අපේ අනාගත පරපුරේ අපිට ඕන මානව සම්පත සෞඛ්‍ය සම්පන්න මානව සම්පතක් ගොඩනගා ගන්න එහෙම නැත්නම් බුද්ධිමත් යෞවනයක් හදා ගන්න මේ හැම දෙයකටම මම හිතන්නේ ක්‍රීඩාව ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපි මේ එක ක්‍රීඩාවකට විතරක් අද මේ විදිහට අපේ ක්‍රිකට් ක්‍රීඩා භාණ්ඩ ලබා දුන්නත් මම හිතනවා සමස්තයක් හැටියට පාසල් වල සියලුම දරුදරියන් කුමන හෝ ක්‍රීඩාවක නියැලෙන්න ඕනේ කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. ඒ වගේම අපි ඉදිරියට කටයුතු කරන්නේ පාසලේ අනිවාර්යයෙන්ම පාසල් දුවා දරුවන් කුමන හෝ ක්‍රීඩාවක යොමු කරවන්න තමයි අපේ බලාපොරොත්තුව. මොකද එහෙම නැත්තම් අපිට උගත් බුද්ධිමත් දරුවන් බිහි වුණාට සමාජයට ගිහිල්ලා අපි යම්කිසි කටයුත්තක් කරද්දී අපිට ජය පරාජය විඳ දරා ගන්න එහෙම නැත්නම් සාමූහිකව කටයුතු කරන්න මේ හැම දෙයකටම මම හිතන්නේ ක්‍රීඩාවේ විනය අපිට ගොඩක් වැදගත් වෙනවා. අපි ක්‍රීඩාවේදී හැසිරෙන විදිය කණ්ඩායමක් හැටියට ක්‍රීඩා කරන්න කණ්ඩායමක් හැටියට අපි රට වෙනුවෙන් වැඩක් කරන්න ඕන වුණාම අපිට මේ ක්‍රීඩාවේ තියෙන ගුණාංග වලින් අපිට පුළුවන් රටට සමාජයට සේවයක් කරන්න. ඉතින් විශේෂයෙන්ම අද අපි මේ දෙන පුංචි දෙයක් වුණාට අලුතෙන්ම ක්‍රිකට් පටන් ගන්න පාසල් වල තමයි දැන් අද මේ ක්‍රීඩා භාණ්ඩ ලබා දෙන්නේ. ඉතින් මම හිතනවා ඕගලන් ලොකු අවස්ථාවක් තියෙනවා මේ වගේ ක්‍රීඩා උපකරණත් එක්ක පුහුණුවීම් කටයුතු පටන් ගන්න. අපේ කාලේ ගත්තත් මම හිතන්නේ අපිටත් තිබ්බ අවම පහසුකම් වලින් තමයි අපි ජයග්‍රහණ වලට ආවේ. මම චුට්ටක් මං ගැනත් කියන්නම්. මොකද මම ක්‍රීඩකෙක් නිසා මට කතා කරන්න පුළුවන් ඕගොල්ලොත් එක්ක එක තැනකට ඇවිල්ලා. මම අවුරුදු 19 15 වෙනකම්ම විශේෂයෙන් මම මල්ල ක්‍රීඩා කරේ. හැබැයි මට තරග දිනන්න බැරි වෙලා තියෙනවා. ජාතික පාසලෙත් මම අවුරුදු 19 වෙනකටත් මම දිනලා තිබ්බේ නැහැ. හැබැයි දිස්ත්‍රික් ක්‍රීඩා වලට යනවා, තරග පාර දිනවා, ආපහු යනවා. ඒ වගේ කාලයක් තිබ්බේ. හැබැයි අපිට පුහුණු කරු හිටියේ නැහැ. දිස්ත්‍රික් තරගයකට සතියක් තීදී තමයි කියන්නේ අපිට දිස්ත්‍රික් තරග තියෙනවා කියලා. අපි එහෙම කාලවකවානුවක තමයි අපි ක්‍රීඩාව කරේ. හැබැයි අපිට ලොකු ආසාවක් තිබ්බා, කැපකිරීමක් කරන්න පුළුවන් තිබ්බා ක්‍රීඩාව වෙනුවෙන්. හැබැයි දුවේ පුතේම එක දෙයක් කියන්න ඕනේ. අධ්‍යාපනයත් ක්‍රීඩාවත් මේ දෙකම එකට කරගෙන ආවා. ඒ වගේම මම ඉල්ලීමක් කරනවා ක්‍රීඩාව නිසා අධ්‍යාපනය අතහරින්නත් එපා, අධ්‍යාපනය නිසා ක්‍රීඩාව අතහරින්නත් එපා. මේ දෙක සමබරව කරගෙන යන්න අපිට පුළුවන්. ඒක කරලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මම හිතනවා ක්‍රීඩා කරන දරුවෝ ගොඩක් ශක්තිමත්, මානසිකව ශක්තිමත්, ඒ වගේම හරිම සැහැල්ලු මනසක් තියෙන්න ඕනේ ක්‍රීඩා කරන දුවා දරුවන්ට. ඉතින් මම හිතනවා සැහැල්ලු මනසක් එක්ක අපිට අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න පහසුවක් වෙනවා. මම හිතන්නේ සැහැල්ලු ජීවිතයක් අපිට ගත කරන්න පුළුවන් ක්‍රීඩාවට යොමු වෙලා ඉන්න දූ දරුවොත් එක්ක. ඉතින් මම කරන ඉල්ලීමක් ඒක විශේෂයෙන් මේ හැම දරුවෙක්ම ක්‍රීඩාවට යොමු වෙන්න. ඒ වගේම දෙමාපියන්ට පාසල් වල ඉන්න විශේෂයෙන් ගුරුවරුන්ටත් මම ඉල්ලීමක් කරනවා. පන්තියේ දඟකාර ළමයි ඉන්නවා නම් වැඩි අවධානයක් දෙන්න. මම හිතන්නේ දඟකාර විශේෂකාර ළමයි තමයි මේ ක්‍රීඩාවට ගොඩක් ඇලුම් කරන සහ ඔවුන්ගේ දක්ෂතාවල් තියෙන්නේ. මම හිතන්නේ දඟ කියන්නෙම යම්කිසි හැකියාවක් තියෙන ළමයි. මොකද නිරෝගීමත් ළමයි අපිට ඕනේ එහෙම අය තෝරගන්න. ඉතින් පන්තියට චුට්ටක් පරක් වෙලාවත් සෙල්ලම් කළාවත් බනින්න එපා. හදලා ගන්න, උගන්වන්න. මොකද අපිට එහෙම වුණා, අපි එහෙම කරා. අපේ කාලේ මතක ඇති මේ ඉන්න සියලුම දෙනාට අපිට වෙනම PT පීරියඩ් එකක් තිබ්බා. ඒ PT පීරියඩ් එකේ අපි කරන්නේම ඉස්කෝලේ වටේ දුවන එකම තමයි. හැබැයි දැන් මේ PT පීරියඩ් එක කියන එක අපිට අහිමි වෙලා තියෙනවා. අපි හිතනවා නැවතත් අපිට මේ PT පීරියඩ් එකක් අපේ කාලසටහනට ඇතුළත් කරගන්න පුළුවන් වුණොත් ගොඩක් වටීවි කියලා. මොකද අපිට ඕනේ නිරෝගී දරු පරපුරක් ඇති කරගන්න. ඉතින් මම හිතනවා අපි හැබැයි ගුරුවරුන්ගෙන් බැනුම් ඇහුවා. මොකද පන්තියෙන් එළියට පනින නිසා. හැබැයි අපි අධ්‍යාපනයත් කරගත්තා. අද මගේ ගුරුවරු මට කතා කරලා කියන්නේ ඒ කාලේ හිටපු දඟකාර චරිතය
අද ක්‍රීඩාව වෙනස් කරන තැනකට ඇවිල්ලා ක්‍රීඩාව වෙනුවෙන් කටයුතු කරන දැක්කම සතුටක් තියෙනවා. මම හිතන්නේ මේ සතුට මේ අපේ මේ දරුදරියන්ටත් කවදාහරි දවසක දෙන්න පුළුවන්. පන්තියෙන් එළියට පැනලා බැනුම් අහපු බැනපු ගුරුවරු ආයෙ දවසක් කතා කරලා කියයි පුතේ ඔයාලා හොඳ තැනක ඉන්නවා කියලා. ඉතින් මම හිතන්නේ ගුරුවරු හැටියටත් පුහුණු කරුව හැටියට දෙමව්පියෝ හැටියට සියලු දෙනාගේම වගකීමක් තියෙනවා. අපේ මේ දරු පරපුර සෞඛ්‍යමත් බුද්ධිමත් නිරෝගී දරු පරපුරක් අපේ රටට බිහි කරගන්න. එහෙනම් අපි අනිවාර්යයෙන්ම ක්‍රීඩාව අධ්‍යාපනයේ සහ මේ සමාජයේ තියෙන පොදු ධර්මතාවලට එකඟව අපි යහපත් ජීවිතයක් මේ දරුදරයන්ට අපි පුරුදු පුහුණු කරමු. මම හිතනවා වැඩි හිටියෝ හැටියට පුරවැසියෝ හැටියට මම හිතන්නේ ඒක තමයි අපි අපෙන් විය යුතු දේ සහ අපි බලාපොරොත්තු වෙන දේ. සියලු දෙනාටම අද මේ අවස්ථාවට පැමිණෙන අපේ අනාගත ක්‍රීඩා තරු වලට මම සුබ පතනවා. අනාගතයේ දවසක ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට එන්න. මම හිතනවා මේ ක්‍රිකට් ක්‍රීඩාව කරන අතරතුර සමහර විටම වෙනත් ක්‍රීඩාවකට දක්ෂතා දක්වන්න පුළුවන් වෙයි. මම හිතනවා එහෙම වුණොත් ඒ ඕනම පැත්තකට යන්න අවස්ථාව තියෙවි ඉදිරියට. මොකද ඒ සඳහා අපි රජයක් හැටියට එහෙම නැත්නම් අපි ක්‍රීඩා අමාත්‍යාංශය හැටියට අපේ වගකීම තමයි මේ රටේ දරු පරපුරට හරි මග යන්න පාර පෙන්වන එක සහ ඒ අවශ්‍ය ප්‍රතිපාදන අපි ලබා දෙන එක. ඒ වගේම පොහොසත් රටක ලස්සන ජීවිතයක් ගත කරන්න නම් අපිට ලස්සන ජීවිත ගන්න අනිවාර්යෙන්ම අපි සෞඛ්‍ය සම්පන්නමත් පිරිසක් බිහි කරන්න ඕනේ මේ රටේ. එහෙනම් අපි ඒ වෙනුවෙන් අපි අනිවාර්යෙන් අපි කටයුතු කරමු. සියලු දෙනාම එක් වෙලා මේ රටේ ලස්සන අපි ක්‍රීඩා සංස්කෘතියක් ඇති කරමු. හැමෝන්ටම තමුන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හිතලා වැඩ කරන්න පුළුවන් අපි පරිසරයක් ගොඩනගමු.